ටිකක් බොහොම වයෝවෘද්ධව කාලය ගත කරන කාලේ දැන් හිටපු පැරණි කලාකරුවෝ බොහොම අඩුයි. මොකද ඒ අය අඩු වයසෙම මිය ගිහිල්ලා අපි තව ඉතුරු වෙලා ඉන්නේ කීප දෙනයි මේ සත්කෝරණය ආරක්ෂා කරන්න. ඉතින් එවැනි යුගයක මේ අලුත් පරපුරක් අපේ මధుරංග ගුරු පියාණන් බිහි කිරීම පිළිබඳව සතුටටපත් වෙනවා. මේ කලෙලි මංගල්‍යකදී මේ දෝෂාන්ධකාරවල තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ වයම් පළාතේ කට්ටි මංගල්‍යවල මේ වෙන විට වයම් පළාතේ කලෙලි මංගල්‍යවල ඕනතරම් තියෙනවා. හැබැයි කලෙලි මංගල්‍යකින් පසුව මේ නර්තන ශිල්පියෝ දකින්න හම්බෙන්නේ කලාතුරකින් ගමක පෙරහැරකින් විතරයි. ඒ අයට අවස්ථාවක් නැහැ. එහෙම නෙමෙයි. කලෙලි මංගල්‍ය පවත්වපම වස්තුස් දුරුවන් කරනවා කියලා කියන්නේ ළමයින්ගේ ඉදිරි අනාගත කාලය හරියන්න ඕනේ. හැම ශිල්පයකටම ධාරණය වෙන්න ඕනේ. විභාග වලින් පාස් වෙන්න ඕනේ. ඒ වගේම තව නර්තන වලට අවස්ථාව සැලසෙන්න ඕනේ. රැකී ආරක්ෂාවක් දක්වාම. දැන් අවුරුදු 10කට විතර උඩදී යාපහුව රජමහා විහාරස්ථානයේ 1000කට වෙස් බැඳා මම ගියා. ඒ 1000 හරියට චාරිත්‍රවත් ඉෂ්ට හිත උන්නේ නැහැ. ඉතින් අපිට කරන්න විදියකුත් නැතුව ගියා එතන. පූජා වට්ටේ අතේ තියාගෙන හිටියා. රිලව් ඇවිල්ලා බලලා පූජා වට්ටේ ටික අරන් ගියා. පූජා වට්ටේ ඔප්පු දෙන්න බැරුව ගියා. එතන අඩුපාඩුවක් වුණා. ඒත් එක්කම අතේ තිබුණ පොල් ගෙඩි ටික ඒ පන්සලේ දායක මහත්තයෙක් ඇවිල්ලා එකතු කරගෙන ගෝණියකට එකතු කරගෙන ගියා. එතකොට මංගල නටන කට්ටියක් අර පඩිපෙළ උඩ ආය කට්ටියක් බෝධිගාව ආය කට්ටියක් තව කාමරවල සංග්‍රහ කරන තැන්වල එහෙම වුණේ. එහෙම නෙමෙයි. මේක සංවිධානය කරගත යුතුව තිබෙනවා කලෙලි මංගල්‍යයක්. මේ දරුවෝ කවදාකවත් රංග භූමියක නටලා නැති ඉස්සරලාම නටන අය. ඒ හින්දා ඒ ළමයිගේ දෝෂයක් කියන්න බෑ. අඩුපාඩුකම් බැරි වීම වැරදීම් වෙන්න පුළුවන්. අද දැන් කී පාරක් ගැලෙව්වද මේ ළමයිගේ ඔළුව රිදෙනවා කියලා. මෙතන මේ ආභරණ 64ක් වගේම මේ ආභරණ 64 ගැට 64කුත් තියෙනවා. 64 කියනකොට කාන්තාව ටිකක් රවල බලනවා. ඒ 64 නෙමෙයි මේ ගැට 4ක් කියන්නේ. අපේ මේ සංස්කෘතිය දියුණු වෙච්චි කාල සීමාවක් තියෙනවා. ඉගෙන ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි මේ කලෙලි මංගල්‍යයෙන් පසු කාලය. මට මතක් වෙනවා අපේ සරදාපති අයියා කියලා කියන්නේ මේ සත්කෝරළේ හිටපු හොඳ දිදුලන හොඳ මතක තියෙන කලාකරුවෙක්. මේ සාහිත්‍යයේ කියනවා එක දවසක් කවිකාර මඩුවක් තියෙනවනේ. මේ කවිකාර මඩුවේ හැමදාම කවි කියනවා. ගීත ගායනා කරනවා. සෙස් ආසිරි පතනවා. මේ වගේව කරනවා. මේ කාලිදාස පඬිතුයෝ කියලා අහලා ඇතිනේ. අපි වාගේ පඬිතුයෝ නෙමෙයි. එදා හිටියේ හොඳ ශිල්පය දන්න පඬිතුයෝ. නේද අපේ සඳසිල්මි. හොඳ දන්න ශිල්පය දන්න පිරිසක්. එක දවසක් මේ භෝජරාජ රජුෝ කියනවා භෝජරාජ රජුරුවන්ගේ කාලේ තමයි මේ සාහිත්‍ය සංස්කෘතිය දියුණු වුණේ. දියුණු වෙලා ප්‍රසිද්ධියටපත් වුණේ භෝජරාජ රජුරුවන්ගේ කාලේ. එක දවසක් කාලිදාස පඬිතෙන්ද කියනවා කාලිදාස උඹ හැමදාම මේ කවිකාර මඩුවට එනකොට කවියක් කියනවා. අද හෙට එනකොට මොකද අහපු නැති කවියක් සාහිත්‍ය පිළිබඳව ගණිත ක්‍රම පිළිබඳව කවියක් හදාගෙන එන්න ඕනේ කියලා කියනවා. කාලිදාස පඬිතුයෝ ගෙදර ගිහිල්ලා ඉතින් අහලා බලනවා මොකද්ද දැන් හෙට කියන්නේ. කියලා මේක. පහුදා උදේ ආවට පස්සේ අහනවා කාලිදාස දැන් කවියක් හරිද? ඔව් දෙවියන් වහන්සේ කියලා කියනවා. ඒගොල්ලෝ අපි වාගේ නෙමෙයි පරදීන කැමති නෑනේ. කියනවා මේ නරක වචනයක් නෙමෙයි. තුන පස සිසිලසේ දිසි උවන පූරණ තුන විසි සිව් කලා රතිමායන් පුරණ තුන ඇස කල් දිනු ඇයටත් නොව තරුණ තුන හතරෙන් එකක් ගෙන මාවතේ සිටින මේක කිව්වට පස්සේ මේ
භෝජරාජ රජුට මේ සක්‍රයටවත් හොයන්න බෑ මේ කිව්වේ මොකද්ද කියලා. ඊට පස්සේ රජුරෝ පරාද වෙන්න කැමති නැහැ මේ ඉගෙන ගන්න දරුවන්ට හරි හොඳයි මේ කියපු ශ්ලෝකේ. භෝජරාජ රජු කියන කාලිදාස මේ ඕක තේරුම් කරලා දෙන හොඳ තේරෙන භාෂාවකින්. ඊට පස්සේ කියනවා දේවයන් වහන්සේ මේ ගණිත ක්‍රමයටයි මම මේ කීවේ. මං උදේ එනකොට දැක්කම දර්ශනයක් තිබුණා. ඒ දර්ශනය පිළිබඳවයි මම මේ කිව්වේ. මෙයා කියනවා තුන පස සිසිලසේ දිසි වන පූර්ණ තුන පස අපේ හතරංගිකින් අහන්න කැමති තුන පස තුන්වර පහ කීයද? තුන්වර පහ 15යි. මෙයා කියනවා 15ක දවසේ තුන පස සිසිලසේ සීතල දවසක 15ක දවසේ සීතල දවසක දිසි වන ඈත ආකාශයේ පෙනෙන දිසි වන පූර්ණ චන්ද්‍රය වාගේ තුන පස සිසිලසේ දිසි වන පූර්ණ 15ක දවසේ ඈත පෙනෙන ආකාශයේ පෙනෙන චන්ද්‍රය වාගේ කියලා කියනවා. තුන පස සිසිලසේ දිසි වන පූර්ණ තුන 20 සිව් කලා රතිමා යම් පොරණ තුන 20 තුන් වරක් 20 කීයද? 20 වරක් තුන 60යි. තුන 20 සිව් කියන්නේ කීයද? 4ක්. 60ට 4ක් එකතු කරපුවම කීයද? 64 මායවකින් පිරිච්චි. අර ඉස්සෙල්ලා තිබිච්ච 64 නෙමෙයි අර ළමයින්ට අඳුන ආභරණ 64 නෙමෙයි මේ. දැන් මේ කාන්තාවගේ 64ක්. මෙන්න මේ 64 මායමකින් පිරිච්චි කියලා කියනවා. තුන ඇස කල් දිනු ඇයටත් නොව තරුණ ඇස් තුනක් තිබුණේ කාටද? ඇස් තුනක් තිබුණේ ඊශ්වර දෙවියන්ට. ඊශ්වර දෙවියන්ගේ බිරිඳ තමයි උමයංගනාවිය. උමයංගනාවිය තමයි හිටපු ලස්සනම රූමත්ම කාන්තාව. ඒකනේ කතරගම දෙවිය හොරකම් කෙරුවා කියලා එහෙම කියන්නේ. මේ උමයංගනාව තමයි ලස්සන. තුන ඇස කල් දිනු. ඒ කියන්නේ ඊශ්වර දෙවියන්ගේ බිරිඳට ඊටත් වඩා ලස්සනයි කියලා කියනවා. තුන ඇස කල් දිනු ඇයටත් නොවතන ඊටත් වඩා ලස්සනයි. තුන හතරෙන් එකක්ගෙන මාවතේ සිටින තුන හතර තුන් වරක් හතර මේවා මතක තියාගන්න ඕනේ කියපුවා. තුන් වරක් හතර 12යි. මේෂ උෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මෙන්න මේ 12න් එකක්. තුන හතරෙන් එකක්ගෙන මොකද? කුම්භ කලයක් අරගෙන ගෑනු ළමේ පාරාද්දර මං එනකොට හිටියා කියලා මේ රාජ්‍ය සභාවේ ඉන්න කිව්වේ. ඉතින් සාහිත්‍ය කොච්චර දියුණුද? මේ දුවා දරුවන්ටත් මේ වාගේ ඒවා පාඩම් කරගන්න ඕනේ. එක දවසක් ඔය වගේම ඒ කාලිදාස පඬිතුයෝ කියපු කතාවක්. කවිකාර මණ්ඩලය කියනවා කක්ෂේ පුත්‍රේ කනක ලතායන් කත්වාන් බාලේ කාංචන මාලා හස්තේ කින්තේ කාලී පත්‍රම් කාවාරේකා කක ගගඤ්ඤ. ඒ මොකද ඊට ඉස්සරහ දවස් කියනවා උඹ හැමදාම එක එක අක්ෂර වලින් කවි කියනවා. උඹ ඒ තරම් කවි කියන්න දක්ෂ නම් කා ක ග ග ඤ මෙන්න මේ අක්ෂර වලට මුල් කරලා කවියක් හදාගෙන ඉන්න කියනවා. මේ සංයෝග අකුරු වලට කවි කියන්න හරි අමාරුයි. මෙයා ගෙදර ගිහිල්ලා උදේ කවිකාර මඩුල්ල රාජ සභාවට එනකොට ඒත් මේ වාගේ දර්ශනයක් දැකලා කියනවා කක්ෂේ පුත්‍රේ කනකල ලතායම් කත්වාන් බාලේ කාංචන මාලා හස්තේ කින්තේ කාලී පත්‍රම් කාවාරේකා කතුගතන. මේක තමයි මේකත් අර වගේම භෝජරාජ රජුන්ට තෝරන්න බෑ. මං උදේ එනකොට ළමයෙක් එනවා. ඒ ළමයාගෙන් අහුවා කක්ෂේ පුත්‍රේ උඹ කාගේ දරුවෙක්ද? කක්ෂේ පුත්‍රේ කනකලතාය මේ කනකලතා කියන අම්මගේ දරුවා කියලා කියනවා. කත්වාන් බාලේ උඹ කවුද පවුලේ වැඩිමලාද බාලෙක්නාද මැද්දුමයද? කත්වාන් බාලේ මම බාලම දියණිය කාංචනමාලා. කත්වාන් බාලේ කාංචනමාලා. ඊට පස්සේ මේ පඬිතුය අහනවා හස්තේ කින්තේ අතේ මොකද්ද තියෙන්නේ? අරයා උත්තර දෙනවා කාන්තාව ඒ දරුවා උත්තර දෙනවා හස්තේ කාලී පත්‍රම් ගල් ලෑල්ලයි ගල් කූරයි තියෙන්නේ කියලා. කාවා රේකා. ඊට පස්සේ අහනවා පඬිතුය මොනවද වගේ ලියලා තියෙන්නේ? ඊට පස්සේ මේ ළමයා කියනවා කා ක ග ග ය මේ අක්ෂර වින්‍යාසය පිළිබඳව ඉගෙන ගන්න ගිහිල්ලා එන ගමන
දැක්කවා. ඒකින්ද මේ කවිකාරයෙකුට සාහිත්‍ය දරයෙකුට මවන්න පුළුවන් නිර්මාණ ඕන තරම් තියෙනවා බිහි කරන්න පුළුවන්. අද මේ කරන්නේ එහෙම බිහි කරන 28 දෙනෙක්ගෙන් යුක්ත කලාකරුවන් පිරිසක්. ඉතින් අද මේ අය කුඩා වුණාට හෙට මේ ලොකු අය එක දවසක් මේ සහන මගෙන් හාමුදුරුවෝ මොකද මහත්තයා මේ අපි එනකොට ටිකක් ඇයි මං විතරයි නායක හාමුදුරුවෝ අනිත් සේරම පොඩි හාමුදුරුවෝ. මූණ ටිකක් මෙරි උනේ මොකද කියලා මම කිව්වා නෑ අපේ හාමුදුරුවෝ ඉතින් බලාපොරොත්තුනේ ඉතින් මහා සංඝ රත්නයේ නායක හාමුදුරුවෝ ආත්මමක් කටනවක් නේ කියලා. මහත්තයා එහෙම හිතන්න එපා. අද මේ අය මේ පොඩියට හිටියට හෙට මහා නායක අරනායක සංඝ නායක මේ වගේ ලොකු පදවි දායක අය සරපයා පොඩි කියලා හිතන්න එපා කිව්වා. කෑවොත් විස එකයි කිව්වා. ණයාගෙන ණයි විස තියනවාමලු. ඒ හින්දා අද මේ චූටි කලාකරුවෝ කවුරුත් හිතන්න එපා මේ ආභරණ කට්ටලයක් ගැලවුණාට නැටුමක් වැරදුනාට මේ අය තමයි මේ ශ්‍රී ලංකාව ආරක්ෂා කරන සංස්කෘතිය ආරක්ෂා කරන ඉදිරි අනාගත පරම්පරාවට තවත් කලාවක් ගෙනියන්න පුළුවන් නිර්මාණයක් බිහි කරන්න පුළුවන් පොඩි කලාකරුවෝ. අද පොඩි ඒක මේ අය බොහොම ජනප්‍රිය මේ වයඹ පළාතේම දිදුලන මොන තාරාන්තරවල දරන්න පුළුවන් කලාකරුවෝද දන්නේ නැහැ. ඒ නිසා අපේ කියමනක් තියෙනවා සංගීත සාහිත්‍ය කලා විහීන සාක්ෂාත් ප්‍රසුප්පුච්ච විසාන හීන කුණන් කාදන්ති නපි ජීවමානක් තත්භාග දේහම් පරමං ප්‍රසූතං. මේ පත්තිනි දේවීන් වහන්සේ දිව්‍ය ලෝකේ ඉඳලා අර සලුවත් අරගෙන එනකොට මහා මේරු පර්වතේ වැදිලා ගෙවිලා යනවා උඩ. ඒ වගේ මේ සංස්කෘතියත් ගෙවිලා යනවා. හොඳ නර්තන මට දැන් අර අපේ පුතා කෙනෙක් පෙන්වා අවුරුදු 35කට ඉස්සර අපි නටපු එක. අවුරුදු 35කට ඉස්සර නටපු පිනුම් ගාපු එක. ඉතින් ඒ වාගේ මේවා කාලෙන් කාලෙට ගෙවිලා යනවා. දැන් අපේ අර බිමලේ ගුරුතුමා ඉන්නවා. ඒ ගුරුතුමා නටපු පිනුම් ගහපුවා දැන් අපිට බෑ. ඉතින් පිනුම් ගහුවා කියනකොට පිනුම් ගහුවා. දැන් පුදුම වෙනවා. අපි පිනුම් ගහුවා කියනකොට. අපි තමයි ගැහුවේ පිනුම්. අපි ගහපු පිනුම් වලට ගුරුතුමා රිලවුත් බය වුණා නේද? රිලව් බය වුණා. ඒ කියන්නේ ඒ තරම් ගැහුවා. අපි එහෙම කරලා මේ කලාව ආරක්ෂා කරගත්ත අත්‍යවශ්‍යම කලාකරුවන් පිරිසක්. කලාකරුවෙක් කියලා කියන්නේ මිනිස්සුන් මේ නටන්න විතරක් නෙමෙයි. බෙර ගහන්න විතරක් නෙමෙයි. නටන්න, බෙර ගහන්න, ගයන්න, වයන්න, චිත්‍ර අඳින්න, සංගීතය පිළිබඳව පොඩ හරි ගෙවාගෙන යන දැනුමක් තියෙනවා. ඒක දැනුමට හැබැයි අද කාලයක් නැහැ. ඉස්කෝලේ උදේ ගියාම හවස 3:00 4:00 වෙනකන් ඉස්කෝලේ පන්ති කරනවා. ගෙදර ආපු ගමන්ම ළමයාට බොහොම වෙහෙසයි මහන්සි ඇලවෙන්නවත් හාන්සි වෙන්න විවේකයක් ගන්නවත් අවස්ථාවක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ බොහොම අමාරුවෙන් ආපු දරුවෝ ටිකක් තමයි මේ අද කලෙලි බහින්නේ. ඒ නිසා අපේ යුතුයකම තමයි ඒ දරුවන්ට ආශිර්වාද කරන එක. ඒ නිසා දරුවනේ ඔබ මේ ඇති කරගත්ත වටිනා ශිල්පය අදින් පසුව මේ රටේ වාසනාවන්ත සංස්කෘතිය ආරක්ෂා කරන්න පුළුවන් කලාකරුවන් පිරිසක් බවට පත් වේවා. ඔබ මේ කලාව ඉගෙන ගන්නවා කියන්නේ ඔබගේ ආදරණීය මව්පියන්ට කීකරුව ගුරු ගෞරවය ඇතුව ඔබ අද ජීවත් වෙනවා. අදින් පසුව කාලේ මේ දෙමව්පියන්ට ලොකු සතුටක් දැනෙනවා. අද අපේ ගෙදර ඇවිල්ලා කවුරු හරි මං හම්බෙන්න ආපුවම කෝ ප්‍රේමන් මාමා ඉන්නවද ප්‍රේමන් අයියා ඉන්නවද කියලා අහපුවම එක්ක කලෙලි මංගල්‍යයකට ගියා, එක්ක මගුල් ගෙදරකට ගියා, එක්ක පිරිතකට ගියා. මේ වාගේ එහෙමයි කියන්නේ. අනේ බලන්නකෝ මෙච්චදී අද වාරිය පොළට යවුවනේ මේ දවස් 14කට. එතනින් කෑගල්ලේ යවනවා කිව්වලු. බලන්නකෝ හිතකවත් නැතුව තිබිලා මේ ආරාධ්‍යයේ පොලිසියට. එහෙම ඒවා අපිට කියන්නේ නැහැ. ඉතින් මේ දෙමව්පියන්ට ලොකු සතුටක්. එහෙම ඒවා ආරංචි වෙන්නේ නැහැ මේ තමන්ගේ දරුවන්. මේ දරුවෝ ඔය අද තියෙන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා යන රටාවක් නෙමෙයි. දරුවන් විනෝද වෙනවා. ඒ විනෝද වුණාට ඒ වාගේ නරක වැඩ කරන්නේ නැති හින්දා මේ දෙමව්පියන්ට කොයිතරම් වටිනවද? ඒ වගේම ගුරුවරයා කියලා කියන්නේ ඔබට මතක ඇති කොසල් රටේ මහා රාජෝත්තමයන්න් වහන්සේ තම එකම පුතා අහිංසක කුමාරයාට ශිල්ප උගන්වන්න ගියාම ශිල්ප 64ක් ඉගෙන ගන්නවා. අද ඉස්කෝලේක අධ්‍යාපනය ලැබනකොට කීයද තියෙන්නේ? නේද අපේ ගුරුතුමිය දන්නවනේ.
64ක් තිබුණා. අක්ෂරය, ලිඛිතය, ගණිතය, ගහන ධර්මය, තර්කය, විතර්කය, ව්‍යාකරණය, ඡන්දසය, ඉතිහාසය, පුරාණය, අග්නි ස්තම්භය, ජල ස්තම්භය, අශ්වාරෝහණය, ගජාරෝහණය, අංකුශ වර්ණය, පුංච විමානය, පුංච ශාස්ත්‍රය, සුප ශාස්ත්‍රය, ස්ත්‍රීකරණය, පුරුෂකරණය, නපුංසකකරණය, ආලවන්තය, තර්ක විතර්කය. තමගේ ඒ අලංකාර වූ දක්ෂතාවයන් සමගින් ගුරු පරපුරක මතක සටහන් එකතු කරන අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් ලබා දෙන පිළිවෙල ලබා දෙන අවස්ථාවකින් ආදරණීය අම්මේ තාත්තේ ඒ අවස්ථාව අලංකාර කිරීමට ඔබ සැම අත්රසන්නාදයේ නෝට සුබ පතනෝ ස්තුතිපූර්වක වෙමු. මොකද මේ අම්මා මේ තාත්තා නැත්නම් ඒ රත්තරන් පුතා ඒ අපේ මధుරංගස අද මෙතනට එන්නේ නැහැ. මෙච්චර දරක් එන්න නම් ඒ ශක්තිය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඔබ ආරාධිත අමුස්තන් දෙස මෙම ස්ථානයට කැඳවාගෙන ඇවිල්ලා ඉතින් අභිනන්දනීය කලායතනයේ සිහිපත් කිරීමක් වශයෙන් සමරු පළකයක් ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා අපි ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා WP විමලසේන මගේ ගුරු ඇදුරුතුමන්ට මෙම ස්ථානයට ගෞරවයෙන් යුතුව ආරම්භ කරනවා. ඒ වගේම ජනාධිපති කලාභූෂණ සම්මානලාභී ප්‍රේමන් මන්ත්‍රීපති ගුරුතුමන්ටද ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ඒ වගේම නර්තනාචාර්ය මාගල්ලේගම රජබිම් විද්‍යාලයේ HM ධම්මිකා සඳශීලී ගුරුතුමියට ඒ වගේම මගේ උසස් පෙළ නර්තන ආචාර්යවරය වන මගේ සහ සචිනි ගුරුතුමියගේ උසස් පෙළ ආචාර්යවරයෙකුට අද පැමිණ සිටින වසන්තා නිලංගනී ගුරුතුමියට එයටත් අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ඒ වගේම මා සමග කලායතනයේ එකට අධ්‍යයන කටයුතු නිරත වුණු හර්ෂිනී මගේ සහෝදරියට එතුමියටත් මම බොහොම ගෞරවයෙන් යුතුව මෙම ස්ථානයට ආරාධනා කරනවා. ඒ වගේම සිවා සරසවියේ මා සමග එකට අත්වල බැඳගෙන සිටි රජිත් ජයශාන්ත සොහොයුරා සහ සොමින්ද බණ්ඩාර සොහොයුරාටද මෙම ස්ථානයට එනස ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. नाथश्री सर्वमङ्गल्यं यथा देवेन संयुतं सुगन्धदीपदूतेन नाथस्वामी नमो කුමන ස්ථානයේ සිටියත් ඔවුන්ව දේවත්වයෙන් යුතුව සලකනු ලබනවා. ඒ වගේම අද මෙතන අපි සිටින්නේ අපි හැදෝ දෙමාපියන් දෙපළ නිසා. ඉතින් මගේ අම්මාට තාත්තට සහ සචිනි ගුරුතුමියගේ මවටද පියාටද පුංචි තිරණයක් අපි සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මගේ සහ සචිනි ගුරුතුමියගේ දෙමාපියන් දෙපළම මෙම ස්ථානයට පැමිණෙන ලෙස බොහොම ගෞරවයෙන් ආදරයෙන් යුතුව සිහිපත් කරනවා. මව්පියන්ට තමගේ ඒ අලංකාර වූ දක්ෂතාවයන් සමගින් ගුරු පරපරක අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් ලබා දෙන පිළිවෙල ලබා දෙන අවස්ථාවකින් ආදරණීය අම්මේ තාත්තේ ඒ අවස්ථාව අලංකාර කිරීමට ඔබ සැම අත්රසන්නාදයේ නෝට සුබපතනෝ ස්තුතිපූර්වක වෙමු. මොකද මේ අම්මා මේ තාත්තා නැත්නම් ඒ රත්තරන් පුතා ඒ අපේ මధుරංගස අද මෙතනට එන්නේ නැහැ. මෙච්චර බරක් එන්න නම් ඒ ශක්තිය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ආදරණීය මාතාවට දිරණීය ප්‍රතිපල ආදරණීය මාතාවගේ මේ සතුටු කඳුළු අපට මේ අවස්ථාවේ දැක ගැනීමට හැකි Dana
සංඝ ගුරු සංඝ අඳුරු දිවිය එලි කර අප ගුරු සංඝ අඳ වූ දෙනකින් ඔබ වෙත ආවේ ඔබයි නෙතුරුන්නේ ගොළු මුවකින් ඔබ හමු වූයේ ඔබයි හඬ දුන්නේ ගුරු සංඝ අවිදු අඳුර දිඳ හල අප ගුරු සංඝ අඳුරු දිවිය එලි කර අප ගුරු සංඝ දවසින් වරුවක් දෙගුරුන් වූයේ ඔබයි මගේ දිවියේ යමන යන්නම් නිවැරදි මග දෙක ඔබේ සඳලියේ ගුරු සංඝ අවිදු අඳුර විඳ හල අප ගුරු සංඝ අඳුරු දිවිය එලි කළ අප ගුරු සංඝ සනිසා වෙසනි ගරිගා පමපා සනිසා සනිසා වෙසනි වෙසනි ගරිගා ගරිගා පමපා පමපා පදම මම ගම ගරි ගරිසා පදම මම ගම ගරි ගරිසා සම්මත මුල සිට බව මුපතකි පැවතින්නේ සත්න කරන බෙර යාමය පුරේ කාදරුවයෝ වැඩ ඉන්නේ සත්‍යව නරමින මුතු බව මුදෙසා බෝසත් සම්මත රජවානේ
දෙක දැනගන්නේ රසගුවන් තල ලක්ස නොවී මල් වස්සවමින් ඉතිදින්දා තොස් නොවී මන බන්ධන නූපුර රන්දිව පෙළ බන්දා